අඩෝ බං දැන් උඹලා නේද බං මේ මට මේ ට්‍රිප් එක යන්න ඉන්නේ කිව්වේ. ඕ බං දැන් උඹලා මේ මෙතන ගෝල් කර කර ඉන්නවා. දැන් මම තමයි මේ ඔක්කොම ටික කරේ. උඹලා ටික මේ මෙතන ඉන්නවා මේ බල බල. ඉම්මට යමයි යනවන. මම යනවා යන්න. වරෙන් ඉම්මට උඹලා. ඉම්මට වරෙන්. වෙලාව බලමු. ෆෝන් එක කෝ ෆෝන්. වෙලාව 9:37යි. උරත් අරගමු. ඉම්මට බස් එකෙන් නැග්ගන්න. උඹලා ටික එනවා නම් වරෙන්. හරිනේ. හරි ඒක ප්‍රොබ්ලම් එකක් නෙමෙයි උඹ නැගපන්කෝ. අඩෝ බං දැන් මේ අපි කොහෙද බං යනවයි කිව්වේ? හරි බං එහෙනම් ඉතින් අපි යමු. මේ පොඩ්ඩක් වෙලා ආයි බං මේ ඉරින්ද බීච් එකට යන්න තාම කොළඹනේ ඉන්නේ. හම්බන්තොටටම යන්න එපා. ඒ හින්දා අපි මේ යමු ඉම්මන් කරලා. මේ හරි මම හිතන්නේ පොලිසියක් ඉන්නවා. ඒ හින්දා පොඩ්ඩක් හිමීට යන්න ඕනේ. නැත්නම් ආයේ පොලිසියට වුණොත් ලොකු දඩයක් ගන්නවා. ඔය ඉන්නේ මම කියද්දිම මෙන්න මේ හරියට පොලිසිය ඉන්න පුළුවන්. දැන් හිමීට මේ හරියෙන් වංගුව දාගෙන යන්න ඕනේ. ඔව් බං ඔබ කියන එක නම් ඇත්ත තමයි. අර එකපාරක් අපි ගිහිල්ලා දැන් අපිත් කියවන දඩයක්. අර හිමීට බලයන් ඔන්න හරිය යද්දි හරි අඩෝ මම යන්නම් ගාන්න. බල පොඩ්ඩක් හිටපන්. 6 hours later. අඩෝ දැන් මේ හම්බන්තොටටත් ආවා. හම්බන්තොට හරියෙන් ඉස්සරහට ගිහින් තා චුට්ටක් යන්න තියෙන්නේ. අඩෝ බං මද්දුව. අඩෝ දැන් නම් බං ගොඩක්ම වැඩගෙන ඉන්නවා. ඉන්නත් යමයි යනවනේ. අඩෝ මේ උඹ මට මේ මද්දුවයි කියාගෙන එන්න එපා ඈ. උඹට පුළුවන් නම් මේ මද්දුවයි කියන්නේ නැතුව හිටපන් පොඩ්ඩක්. මේ මගේ නමෙන් කතා කරන්න බැහැ බං ඔබට. මේ මද්දුවයි ගන්න. මගේ නම නිකන් මද්දුව කියන්නේ. හරි බං බෝ ඔච්චර ගණන් ගන්න එපා. මේ මුට පොඩ්ඩක් මෙන්ටල් නේ. ඒකින්ද කමන්නේ. උඹලා මේ ආයේ මේ ගොන් ආතල් එහෙම ගන්න හැදුවොත් හප්පන ගන්නවද බස් එකේ ගිහින් කොහේ යයි. මේ ගොන් ආතල් ගන්න. හරි බං. අපි ආයෙත් මද්දුවයි කියන්නේ. ඔබ බලයන්කෝ. මේ හරිය නම් මේ මම පොලිසිය නැද්ද කොහෙද? ඒ ඉන්නේ පොඩ්ඩක් හයියෙන් යන්න පුළුවන් මේ හරියෙන් දන්නා. ඒ ඉන්නේ මේ හරිය නම් මම හයියෙන් යනවා පොඩ්ඩක්. නැත්තම් පොඩ්ඩක් මේ අප්සෙට් නේ. හිමීට ගිහින් වැඩක් නැහැ නේ. එනවනම් බස් එකේ උට්ටක් හයියෙන් යන්න ඕනේ. ඒක නම් නැත්ත බං. මේ මමත් කියන්නේ හිටියේ පොඩ්ඩක් මේ හයියෙන් යන්නේ කියලා. කොහොමද දුවේ වස්සල මේ උත්තර ලස්සන හදලා තියෙනවා. ඔබ මේ ෆෝන් එකක්වත් ගහන්නේ. ෆෝන් එක ෆෝන් යන්නේ මේ උඹට ගහන්න වටින්නේ නැහැ. මද්දු යුවනේ. ගහන්නෙම නැහැ ෆෝන් එක. අඩෝ මගේ නමෙන් කතා කරන්න බැරිද බං උඹට? එතන ඔය මොකක් කරේ මේ මෙන්ටල් සීන් එකක් තියෙනවා බං. අඩෝ මේ මොකද මේ ට්‍රක් කාරය බං මාව හප්පගෙන යන්න හදන මේ කියහන්. මේත් එක්ක බෑ බං කරන්නේ. අඩෝ බං මේ දැන් අපි කිල්ද බීච් එකට නේ ඉස්සෙල්ලාම යන්නේ. ඔව් බං කිරින්ද බීච් එකට තමයි ඉස්සෙල්ලාම යන්නේ. අඩෝ දැන් කිල්ද බීච් එකට ගිහින් මොනවා බං අපිට කරන්න තියෙන්නේ? ඒ හරිය බං මේ මං අහලා තියෙනවා රැල්ල පාගන්න නාන්න ඒ වගේ සුපිරි පොට් එකක් කියලා. නාන්න එහෙම තියෙනවා ඒ හරිය. කැන්ටින් එකක් එහෙමත් ඇති. මම ඉන්නේ බාලා එන්නද මේ කිරින්ද බීච් එකේ නැවතුවට පස්සේ කැන්ටි බං කැම ටිකක් අරන් එන්නම් මම ගිහිල්ලා. නෑ ඕනේ නෑ බං. මමයි කසුනයි යන්නම්. කසුනා ඔබට ඇහැයිනේ මේ මාත් එක්ක කැන්ටින් එකට එන්න. ඇයි බං ඔබ කිව්වොත් ආයේ මොකද්ද? අනේ මෙන්න මේ හරියට කැම මේ කැන්ටින් එකක් තියෙනවා. කට්ටිය ගන්නව නම් ගන්න පුළුවන් මෙන්න මේ හරියෙන්. ඕන්න බං. උඹ යමන් ඉස්සරහට. හරි එහෙනම් ඉතින් උඹලා කිව්ව හින්දා ඔන්න යනවා. මේ අඩෝ බවුසර්කාරයෙක් ඉන්නවා කියන්නේ මේ හරිය. අඩෝ දා ටික දුරක් යන්න තියෙනවා. අර මේ පාලම තියෙන්නේ. සුදු පාට පාලම යන්නේ. පාලම බහුරාට පස්සේ නම් ටික දුරයි යන්න තියෙන්නේ. ඊට පස්සේ අඩෝ ගිහින් ඉවරයි බං. මේ හරියෙන් හිමීට යන්න උනට මේ හරිය මේ දැන් පොඩ්ඩක් රෑවී ගෙනත් එනවනේ. අලි එහෙම ඉන්න පුළුවන්. ඒ හින්දා මේ බස් එක මග ගහලා දුවන්නත් පුළුවන්. නුවන්නත් වෙන. ඒ හින්දා මේ යන්න ඕනේ. හිමීට යන්න ඕනේ. චුට්ට ඉස්සරහට ගියාට පස්සේ ගෙවල් ටිකක් හම්බ වෙනවා. ඊට පස්සේ එතන ඉතින් හයියෙන් යන්න පුළුවන්. මේ ගානට යන්න. අඩෝ මද්දුව. ඔබට ආවේ මම
ඔව් බං මේ අපි පාලම ගාවට ඇවිල්ලා ඉන්නේ. මේ පාලම මුලින් තමයි දැන් යන්නේ. මෙතනින් නම් තා චුට්ටම චුට්ට දුර යන්න තියෙන්නේ. එතනට ගියාට පස්සේ උඹලට පුළුවන් ගිහින් නාන්න. උඹලා ගිහින් ඕන එකක් අරගෙන මම මේ මූදුයි යන්නම් කසුනයි. ගිහින් කැම ටිකක් අරන් එන්න. හරි මද්දු මේ අපි ඉස්සෙල්ලම දැන් මේ මුදේ නෑවට පස්සේ තව කට්ටිය ඉනීද බන්නාන්න දන්නේ නැහැ බං මේ දැන් හවස් වෙලානේ තියෙන්නේ. සමහර විට කට්ටිය ඉන්නත් පුළුවන්. දැන් බස් ගොඩක් ගහලා තියෙන්නේ හරියට. ඒ හින්දා ඉන්නත් පුළුවන් කට්ටිය. ඒ හින්දා කමක් නැහැ උඹලා යමන්කෝ. අලු මේ පාරේ ගිහින් සුපි මාතල්ලා ගන්න හයියා මාරාතල්ලා ගන්න පුළුවන් මේ පාරේ නම් ගිහින් සුපි මාතල්ලා ගන්න හරි බං උඹලා ගන්න ආදල් පස්සේ ගනින් ඉස්සෙල්ලම ගිහින් කන්න ඕනේ බං බඩ පැලෙන්න. හොඳටම බඩ ගිනී බං දැන්. පැය කීයක් තිස්සේද බං මේ එන්නේ? උඹලා කොළඹිට ට්‍රිප් එකක් දාගත්තා. ඒකට හරියට ගෙව්වෙවත් නැහැ. බස් එක ආයේ මොකක් හරියට හැප්පුණොත් උඹලා තමයි ගෙවන්නේ. මම නම් ගෙවන්නේ නැහැ සතයක්වත්. හරි බං මේ අපි ගාව සල්ලි තියෙනවා බං මම අද මේ එද්දිත් රුපියල් 5000ක් සාක්කුවට දාගෙන ආවේ ඈ බං ගසුණු රුපියල් 5000කින් ඇයිද බං බස් එකක් හදන්න? උඹට පිස්සුද බං? අනේ මන් දන්නේ මේ කසුණු මාක කියනවාද කියලා. මොන මේ මෙතනින් නම් තා චුට්ට දුර යන්න තියෙන්නේ. ඊට අපි කිරින්ද බීච් එකට තමයි එන්නේ. ඔය ගහලා තියෙන ඉස්සර බෝඩ් එකක් කිරින්ද බීච් කියලා. මේ හරිය නගත්තන. දුම්බෝ අර මද්දු මොකද්ද බං උඹේ බ්‍රේක් ගන්න විදිය වෙන අවදුනේ බං අඩෝ ඒක තමයි මේ අලුත්ම කලාවට අනුව තමයි මේ බ්‍රේක් ගහන්න ඕනේ. මේ ඉස්සරහා තියෙන්නේ පාරක් බං. අන්න එතනින් තමයි ඉස්සරහට යන්න ඕනේ. එතනින් මේ එහෙනම් නවත්තන. ඔන්න මම බහිනවා. බහලා බස් එකේ යවුලට නෑ අඩෝ බස් එක ඉස්සරහට යනෝ නේද බං? අඩෝ බස් එක ඉස්සරහට යනවා ඔන්න නවත්තපන් හරි පොඩ්ඩක් හිටපන් මම මේ දොර වහලා නවත්තන්නම්. හරියට හරි බස් එක නැවැත්තුවා. දැන් ඉතින් උඹලත් බහගනින් මම මේ දොර වහන්න. ඊට පස්සේ උඹලා ටිකක් මේට බෑගෙන බලයන් ඈ. හරිනේ එහෙනම්. එහෙනම් මම යනවා කිරින්ද බීච් එකේ පැත්තට. බස් එක යවුලක් නෑ. මම උඹලව එක්කන් ගිහිල්ලා මේ අරනවා එන්න. A few moments later. අඩෝ ඔන්න මේ දැන් අපි මෙන්න මෙතන තමයි නාන්න තියෙන්නේ. උඹලා ටික එහෙනම් නාගනින් ඈ මමයි කසුනයි ගිහිල්ලා මේ යෑම ටිකක් අරන් එන්නම් ඈ බං. මම හිටපන් උඹලා නාගෙට. මේ මමයි කසුනයි ගිහින් එන්නම් ඈ එහෙනම්. හරි බං උඹ ගිහින් අරින් හරිනේ අපි ඉන්නම් අඩෝ මොකන්ද මම මේ වෙන්නේ අම්බෝ මේක උඩ අපි ඇදිලා යනවා අම්මෝ අම්මෝ වන්න වෙන්නේ